ජනිතයත් කියන්නේ හොඳ යහළුවෙක් මට මුලින්ම යහළුවෙක් ඊට පස්සේ හොඳ සහෝදරයෙක්. ඉතින් මං හිතනවා ඒ සහෝදරකම යාළුකම හින්දා තමයි අද මෙතනට ආවේ. මොකද අද මෙතනට ආවනම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. බැනුම් කෝටියයි. මම මානෙලා ආන්ටිත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වැඩ කරද්දී පවා ඇය ගොඩක් නිහතමානී හරිම ඇත්තම කිව්වොත් අම්මෙක් වගේ. ඉතින් මම හිතනවා මේ පායලා දින හැම තරුවක්ම ඒ දෙන්න ඕන ගරුත්වය දෙන්න තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඒක මට ලොකු ආශිර්වාදයක් මංගේශ්වරී කියන චරිතය. ආනන්දනීය මානෙල් උපහාර වලට එකතු වෙනකොට ඔන්න අපි හැමෝම ආදරය කරන චරිතයක් එකතු වෙලා ඉන්න ආදරණීය සුදීක්ෂා අයිවන් හරිම ලස්සනයි ආද බෝනික් එකගේ. අද හදිසියේ මේ වැඩක් ඉවර කරලා මමම මේකප් එක දාගෙන ඉක්මනට දුවගෙන ආපු ගමනක්. හරි ඒත් එක්කම දැන් පුංචි දෙයක් අහන්න ඕන. දැන් අද ඇවිල්ලා ඉන්නේ වෙනස්ම විදිහේ තැනකට නේ වෙනස්ම වැඩක් තියෙන්නේ. මුලින්ම අපි කතා කරොත් මේ වගේ කලාකරුවෙක්ට මේ වගේ උපහාර උළෙලක් සූදානම් කිරීම ඔහුට ඔහුගේ ජීවිතේ ලැබෙන මං හිතන්නේ ලොකු වටිනාකම ලොකු ත්‍යාගයක්. ඔබට ඒක කොහොමද දැනෙන්නේ? මං හිතන්නේ මානෙල් ආන්ටි ඒ වගේම ආනන්ද අංකල් කියන්නේ මේ කලා ශාස්ත්‍රයේ ඉන්න දැවැන්තියන් ජේෂ්ඨයින්. ඉතින් මං හිතනවා අපි වගේ අයට ඒ අය ඇත්තටම ආශිර්වාදයක්. මම මානෙල් ආන්ටිත් එක්ක වැඩ කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වැඩ කරද්දී පවා ඇය ගොඩක් නිහතමානී හරිම ඇත්තම කිව්වොත් අම්මෙක් වගේ. ඉතින් මම හිතනවා මේ ආදරය නිසාමයි අද දවසේ කොච්චර කාර්යබහුල වුණත් මේ පොඩි වෙලාවකට හරි මම වෙලාව හදාගෙන කොහොම හරි මෙතනට ආවේ. ඉතින් මම හිතනවා මේ පායලා දින හැම තරුවක්ම ඒ දෙන්න ඕන ගරුත්වය දෙන්න තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩාක් සතුටුයි. අද දවස් තවත් ලස්සන කරන්න මමත් ඉතින් එකතු වුණා. හරි ඒත් එක්කම ජනිත් ඔබත් එක්කම සූර්යා මූවි එකේ හිටියා. එතකොට කොහොමද ජනිත් කියන්නේ ඇත්තටම හොඳ පුතෙක් කියලා හැමෝම කියනවා. ජනිත් අම්මට තාත්තට සලකන විදිය, සහෝදරයෙක් විදියට හැමදේම අනිත් කලා ශාස්ත්‍රීය අනිත් අයත් එක්ක වැඩ කරන විදිය ගැන. ඔබට කොහොමද ජනිත්ව දැනෙන්නේ? ජනිතයත් කියන්නේ හොඳ යහළුවෙක් මට මුලින්ම යහළුවෙක් ඊට පස්සේ හොඳ සහෝදරයෙක්. ඉතින් මං හිතනවා ඒ සහෝදරකම යාළුකම හින්දා තමයි අද මෙතනට ආවේ. මොකද අද මෙතනට ආවනම් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. බැනුම් කෝටියයි. ඉතින් හරි ආදරණීය හදවතක්. වැඩ කරන්නකොට පවා හරිම ලේසි. මට වැඩ කරලා නැත්නම් මම තාම ආනන්ද අංකල් එක්ක විතරයි. ඉතින් මම හිතනවා මේ දෙදෙනාගේම හදවත් අතිශය සුන්දරයි හරිම නිහතමානී මිනිස්සුයෙක් කිව්වොත් නිවැරදි. ඉතින් මම ආශිර්වාද කරනවා තව තවත් දීර්ඝායුෂ ලැබෙන්න කියලා මානෙල් ආන්ටිට ඒ වගේම ආනන්ද අංකල්ට. ඉතින් අද දවසේ උපන්දිනය සමරන මානෙල් ආන්ටිට මම විශ් කරනවා හැමදේම සාර්ථක වෙන්න එයා හිතන පතන හැමදේම මේ විදිහට මිස්ටර් වෙන්න කියලා සුබ උපන්දිනයක් වෙන්න කියලා. හරි ඒත් එක්කම මේ දවස්වල සුදීක්ෂා හරිම සතුටින් ඉන්නේ සම්මාන කීපයක්ම ලැබුණ සුදීක්ෂගේ අතට. ඒත් එක්කම මේ දවස්වල වැඩ කටයුතු ගැනත් අපි කතා කරමු. ඔව් මේ වෙනකොට මංගේශ්වරී කියන චරිතයට සම්මාන දෙකක් නෙමෙයි දැන් තුනක් හම්බ වෙලා තියෙනවා. තවත් නොමිනේට් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක මට ලොකු ආශිර්වාදයක් මංගේශ්වරී කියන චරිතය. මං හිතන්නේ මේ ආශිර්වාදය මට ලබා දුන්නේ මගේ ප්‍රේක්ෂකයෝ. මම ඉතින් ප්‍රේක්ෂකයන්ට හැමදාමත් ආදරේ හැමදාමත් මම බැඳලා ඉන්නවා හරිම වගකීමෙන් මගේ චරිත නිරූපණය කරන්න මට පුළුවන් උපරිමයෙන්ම. මොකද ප්‍රේක්ෂකයෝ තමයි මම ලබනපු ලොකුම සම්මානය. ඉතින් මේ මට සම්මාන උළෙලකදී ලැබුණා නොලැබුණා මම ප්‍රේක්ෂක ආදරය මට ලැබෙලා ඉවරයි. ඉතින් මම ඒ ආදරයට හරි ආදරෙන් පරිස්සම් කරන ආදරයක් තමයි ප්‍රේක්ෂක ආදරය. හරි එහෙනම් අපිත් ඔබට සුබපතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ජයෙන් ජය වේවා. බොහොම ස්තුතියි. thank you ඔයාලටත් අද දවසේ තවත් ලස්සන කරන්න ඕගොල්ලොත් එකතු වුණාට.